ඔන්න මේ පාර A level ලියලා සමත් හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන් ගවර්න්මන්ට් ඩිග්‍රී 4ක් ගැන තමයි මේ කියන්න යන්නේ. හයි යාළුවනේ කොහොමද ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා තරි හසා YouTube channel එකට. ඔයගොල්ලන්ට මම පොරොන්දු වුණා වගේ ඔන්න A level කට්ටියට හොඳ ගයිඩ්ලයින් එකක් හොඳ කැරියර් පාත් එකක් බිල්ඩ් කරගන්න වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට මම ඩිග්‍රීස් 4ක් ගෙනල්ලා තිනවා A level සමත් නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන කලින් කතා කරපු වීඩියෝ එක පුළුවන් මේ උඩ වැටෙන link එක ඔයගොල්ලන්ට ගිහින් බලන්න. අපි ඒකේ group එකක් ඔයගොල්ලන්ට introduce කරලා දුන්නා. ඒකට join වෙලා ඉන්න. අපි ඉස්සරහට ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් ඩිප්ලෝමා මොනවද ඩිග්‍රීස් මොනවද කියලා අපි මේ වීඩියෝ එක කතා කරා. හරි අපි අද කිව්වා වගේ බලමු මොනවද මේ ගවර්න්මන්ට්ස් ඩිග්‍රී 4 කියලා. රයිට් ගයිස් මේ ඩිග්‍රීස් 4ම කිව්වත් වගේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක් වෙන ඔයගොල්ලෝ හැමෝම දන්න මෝටර් විශ්වවිද්‍යාලයෙන් තමයි ඔෆර් කරන්නේ. එහෙම නැත්නම් පවත්වගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩිග්‍රීස් 4ටම ඇප්ලයි කරන්න A level any stream එකකින්. ඉතින් මේකේ ක්‍රයිටීරියාස් කොහොමද තියෙන්නේ ඇප්ලයි කරන්න අවශ්‍ය කරන සබ්ජෙක්ට් මොනවද පාස් වෙන්න ඕනේ. ඒත් එකම මේකේ A level විතරක් නෙමෙයි O level බලනවා. ඉතින් ඒ ඔක්කොම ගයිඩ්ලයින්ස් මම පල්ලෙහා link එකක් දාලා දෙනවා. ඔයගොල්ලන්ට ඒවට join වෙලා බලා ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලය ගැන වැඩිදුර තොරතුරු කියන්න ඕනේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මෝටර් විශ්වවිද්‍යාලය කියලා මොකක්ද කියලා. ඉංජිනේරින්ග් වලට තමයි ප්‍රසිද්ධ. මේත් එක්කම ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් උඩින්ම තියෙන යුනිවර්සිටි එකක් තමයි මොරටෝ කියලා කියන්නේ. ISL එකේ පවා රෙකමෙන්ඩේෂන්ස් ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ තියෙන ඩිග්‍රීස් වලට. ඉතින් ඒ හින්දා යුනිවර්සිටි එක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. යුනිවර්සිටි ඔෆ් මොරටෝ කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි බලමු ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න තියෙන මේ ඩිග්‍රීස් 4 මොනවද කියලා. පළවෙනි එක තමයි වාස්තු විද්‍යාවේදී උපාධි පාඨමාලාව. දෙවැනි එක නිර්මාණවේදී උපාධි පාඨමාලාව. තුන්වෙනි එක තමයි භූමි නිර්මාණවේදී උපාධි පාඨමාලාව. හතරවෙනි එක තමයි විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව. ඉතින් මේ කිව්ව ඩිග්‍රීස් 4ට ඕගොල්ලන්ට A level වලට මොන ස්ට්‍රීම් එකෙන් හැදෑරුවත් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි සමහර ඒ වගේ තියෙනවා මැත්ස් ඉල්ලන ඒවා. ඒ කියන්නේ ඔයගේ O level mathematics අවුල් නම් ඔයාට අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා කම්බයින් මැත්ස් වලට S සාමාර්ථයක් වගේ. ඒතකොට අනිවාර්යෙන් කම්බයින් මැත්ස් කරලා තියෙන්න බෑ. අන්න ඒ වගේ ක්‍රයිටීරියාස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඩිග්‍රීස් වලට අදාළව මේ ඩිග්‍රී 4ට වෙන වෙනම ඒගොල්ලෝ ෆිල්ටර් කරන විදිය සම්පූර්ණයෙන්ම ඩොකියුමන්ට් එකක් දාලා දෙනවා. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි දෙමළ සිංහල කියන මාධ්‍යයන් තුනෙන්ම ඒ ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒ ලින්ක්ස් පල්ලෙන් දාලා තියන්න. ඉතින් ඒ වගේ හිල්ලා සම්පූර්ණයෙන්ම හොඳට කියවලා ඉන්න ඉස්සෙල්ලා අපි බලමු මේකට ඒගොල්ලෝ බලන බේසික් සුදුසුකම් මොනවද කියලා. මුලින්ම මේගොල්ලෝ කියනවා කැම්පස් පොත. ඔයගොල්ලෝ දන්නවනේ UGC අත්පොත කියලා කියන්නේ. අන්න ඒකේ තියෙන බේසික් ක්‍රයිටීරියාස් වලට ඇග්‍රීඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා A level සමත් ශිෂ්‍යයෙක් කියන එක නොතන සම්පූර්ණයෙන්ම කියන්නේ. ඒගොල්ලෝ කියනවා ඒකේ තුන්වෙනි කොටසේ සඳහන් වෙන ක්‍රයිටීරියාස් වලට යටත් නම් විතරයි ඔයාට මේවට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එතන සරලවම කියලා තියෙනවා ඔයාට S3ක් තියෙනවා නම් A level වලට ඔයා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන පුද්ගලයෙක්. කලින් අපි කතා කරපු වීඩියෝ එකේ මේක පැහැදිලි කරලා කිව්වා. S3ක් තියෙනවා නම් ඔයාට යුනිවර්සිටි යන්න පුළුවන්. යන්න බැරි වෙන්නේ යුනිවර්සිටි වල තියෙන ඉඩ සීමා සහිත හින්දා. ඉතින් ඒ ක්‍රයිටීරියා එක සම්පූර්ණ වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට S3ක් හෝ ඊට වඩා වැඩි සාමර්ථ්‍යයක් තියෙනවා නම් මේකට පාස් වෙන්න ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව O level ඉංග්‍රීසි වලට S තියෙන්න ඕනේ. ඒත් එක්කම මැතමැටික්ස් වලට C තියෙන්න ඕනේ. ඊට අමතරව තව පොඩි එක එක ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එකට වෙනස් වෙනවා. සයන්ස් වලට C බලනවා සමහර ඒ වගේ. සමහර ඒ වගේ මැත්ස් වලට S එකක් තියෙනවා නම් ඔයාට කම්බයින් මැත්ස් වලට S එකක් තියෙනවා නම් A level වලට එහෙමත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ O level C එකක් නැතුව A level වලට S එකක් තියෙනවා නම් කම්බයින් මැත්ස් කරලා තියෙනවා නම් any stream වලින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කම්බයින් මැත්ස් වලට S තියෙන කෙනෙක්ටත් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට O level එක කන්සිඩර් කරන්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රයිටීරියාස් ගොඩක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කියවලා බලන්න. ඩිග්‍රී වයිස් වෙන වෙනම මම මේක එකින් එක කියන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. රයිට් අපි බලමු මේ ඩිග්‍රීස් වලට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊටමත් සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔන්ලයින් තමයි රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න www.uom.lk. එහෙම නැත්නම් University of Morato කියලා Google එකේ සර්ච් කරපුවාම මුලින්ම සජෙස්ට් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් University of Morato එකේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙනවා. මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට රෙජිස්ටර් වෙන්න මේ ඩිග්‍රීස් 4 තමයි ඒගොල්ලෝ කෝල් කරලා දෙන්නේ. ඔයාලට පුළුවන් ඔල්රෙඩි account එකක් තියෙනවා නම් ඔයාගේ account එක ගිහිල්ලා මේවට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාට අලුතෙන් account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඒකේ index එක අහලා තියෙනවා. A level index එක දාලා ඔයාගේ අදාළ කරන NIC ඒ password ඒ ටික දීලා username එක create කරගෙන ඒ ටික ෆිල් කරගෙන ඉස්සරහට යන්න. මට මෙතන ඉන්ඩෙක්ස් එකක් නැති හින්දා account එකක් කොහොමද හදන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. හැබැයි මේක registration process එකේ මොකක් හරි issue එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මගේ social media platform වලින් කොහෙන් හරි කමන්නේ message එකක් දාලා help එකක් ඕනොත් මට message එකක් දාන්න. මගේ යාළුවෝ ඉන්නවා මට කතා කරලා ඔයගොල්ලන්ට help එක දෙන්න පුළුවන්.
හැබැයි ඉක්මන් කළා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ඔයගලන්ට කරන්න වෙනවා. මොකද මේ 14 වෙනිදාට කලින් මේකට ඇප්ලයි කරන්න ඕනේ. මොකද 14 වෙනිදා තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. ඔයගලන්ට තව දවස් 14ක් වගේ තියෙන ඇත්තටම කිව්වොත් ඉක්මනටම ඇප්ලයි කරන්න ඔයගොල්ලෝ කැමති ඩිග්‍රීස් මොනවද කියලා බලලා. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයාලට S3ක් නැතත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හිතන්නකෝ මෙන්න මෙහෙම සිනාරියෝ එකක් S2ක් තියෙනවා. හැබැයි එක සබ්ජෙක්ට් එකක් ෆේල්. හැබැයි ඔයා දන්නවා ඒ සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න විදිහක් නැහැ. මොකක් හරි ඉෂුව එකක් හින්දා තමයි මේ F එක ඇවිල්ලා තින්නේ මට. හැබැයි මම රීකරෙක්ෂන් දානවා. මේක රීකරෙක්ෂන් දැම්මොත් මට S එකක් අනිවාර්යෙන් එන්න ඕනේ කියලා ඉන්න කට්ටිය ඉන්නවනේ. අන්න එහෙම කට්ටියට පුළුවන් ඇප්ලයි කරන්න. හැබැයි ඔයගොල්ලන්ගේ ඉන්සිඩන්ට් එක කියලා ඔයගොල්ලන්ගේ ඉෂුව එක කියලා ඊමේල් එකක් දාන්න. ඒගොල්ලෝ ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. ඒකත් ડોකියුමන්ට් එකේ පැහැදිලිව ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ ඊමේල් එකට ඔයගොල්ලෝ රීකරෙක්ෂන් ඇප්ලයි කරපු ඩීටේල්ස් උත් එක්ක මේල් එක දාන්න. මම මේ විදිහට ඇප්ලයි කරලා තියෙනවා රීකරෙක්ෂන් වලට. මගේ රිසල්ට් එක මෙන්න මේ කියලා පැහැදිලිව සඳහන් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩිග්‍රීස් 4ටම ඇප්ලයි කරන්න. ඒත් එකම තවත් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ඩිග්‍රීස් 4ටම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඔයා කැමති නම් ඔයාට මේ ඩිග්‍රීස් 4ට වුණත් ඇප්ලයි කරන්න පුළුවන්. රයිට් අපි පේමන්ට්ස් ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් වලට පොඩි වියදමක් යනවනේ. ඒක මේන්ටේන් කරන්න යුනිවර්සිටි එකකින්. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඒකට ගාණක් අය කරනවා. අපි මේ දේවල් කලින් කතා කරලා තියෙනවා යුනිවර්සිටිස් ගැන කතා කරද්දී. ඉතින් මේගොල්ලෝ එක කෝස් එකකට රුපියල් 1500 මුදලක් අය කරනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න විෂයන් දෙකකට දාන එහෙම නැත්නම් කෝස් දෙකකට දානවා නම් 3000යි ඊට වඩා වැඩි වෙනවා නයි. තව එකක් දැම්මොත් 4500ක නේ. ඒ වගේ එකකට 1500 ගානේ ඇඩ් වෙනවා. ඔයාලට පුළුවන් මේ 4ටමවත් ඇප්ලයි කරන්න ඒ අදාළ ගාණ ගෙවලා. මතක තියාගන්න CDM CRM ඩිපොසිට් වලින් මේකට ඇප්ලයි කරන්න බෑ. ඔයා බැංක් එකට ගිහිල්ලා BOC account එකක් තියෙන්නේ. BOC account එකේට ඔයා බැංක් ස්ලිප් එකක් දාලා ෆිල් කරන්න ඕනේ. බැංක් ට්‍රාන්ස්ෆර් ඇක්සෙප්ට් කරනවා ඇති එක යුනිවර්සිටි එකකින් අහලා බලන්න. ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ බැංක් එකට ගිහිල්ලා ඩිපොසිට් එක කරන්න ඕනේ කියලා වයිස් චාන්සලර්ගේ නමට. ඉතින් ඒක ස්කෑන් කරලා තමයි මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඒත් එක මේවට ඇප්ලයි කරාට විතරක් මදි. ඔයගොල්ලෝ ටෙස්ට් එකකටත් මුහුණ දෙන්න ඕනේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට. ඉතින් මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ඒගොල්ලෝ දැම්මම ෂෙඩියුල් කරලා තින්නේ මේ 31 වෙනිදා සහ ජූනි 1 වෙනිදා තමයි මේ ටෙස්ට් එක මේගොල්ලෝ ෂෙඩියුල් කරලා තින්නේ. ඔයගොල්ලොන්ට හරියටම කිව්වොත් තව මාසෙක කාලයක් තමයි තියෙන්නේ ඉතුරු වෙලා මේ ටෙස්ට් එකට රෙඩි වෙන්න. අනිවාර්යෙන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. පාස් වුනේ නැති වුණොත් මොන රිසල්ට් එක තිබ්බත් ඇතුළට යන්න වෙන්නේ නැහැ. ඔයාගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් පස්සේ තමයි ඒගොල්ලෝ ඉන්ටර්වියු ප්‍රොසෙස් එක කන්ටිනියු කරලා ඉවරලා ඔයාව ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. මතක තියාගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මේගොල්ලෝ කියලා තියෙනවා යුනිවර්සිටි එක ඇතුළට එන්න. ඉතින් ඒ හින්දා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තමයි මස්ට්. ඒක පාස් වෙලා ඉන්න ඕනේ. ඉතින් මාසයක් ඇතුළත කොහොමද පාස් වෙන්නේ කියලා කල්පනා කරනවා ඇති. මන් දන්නවා දැන් ඔයා මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඒ ලෙවල් වගේ නෙමෙයි යුනිවර්සිටි පියුසුමකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. මාසයක් ඇතුළත ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට ඕගොල්ලන්ට කොහොමද මුහුණ දෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම ගයිඩ්ලයින් එකක් හදලා ඕගොල්ලන්ව ෆලෝ අප් කරලා ඕගොල්ලන් ක්ලාසස් කරලා පෙරහුරු ප්‍රශ්න හදලා දීලා ඒත් එක්කම මොඩල් පේපර්ස් වගේම පාස් පේපර් එක ඕගොල්ලන්ට ක්ලාසස් කරන ආයතනයක් තියෙනවා. ඒ තමයි ෆියුචර් වේ ඇකඩමි කියලා කියන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොත් එක්ක ජොයින් වෙලා මේ එක්සෑම් එකට මහන්සිලා වැඩ කරන්න. ඒගොල්ලොත් එක්ක පටන් ගන්න. ඒගොල්ලෝ ඕගොල්ලන්ව ගයිඩ් කරයි ලස්සනට කොහොමද ඔයාට මේ එක්සෑම් එක පාස් වෙනකන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරගන්න ප්‍රොසෙස් හැම එකටම. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න. මම පල්ලෙහා ලින්ක්ස් දාලා තියන්න. ඒගොල්ලොත් එක්ක සෙට් වෙලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමත් කරගන්න අවශ්‍ය කරන දේවල් ටික සම්පූර්ණ කරගන්න මාසයක් කාලයක් ඇතුළත. රයිට් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේදී මේගොල්ලෝ ඉල්ලනවා අදාළ සර්ටිෆිකේට් ටික. ඒ කියන්නේ ඔයා A level වලින් ඇප්ලයි කරන්නේ A level සහතිකය ඒත් එක්කම ඔයාගේ ස්කූල් ලීවින් සහ අදාළ ඩොකියුමන්ට්ස් ටික ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඒ ටික රෙඩි කරගන්න. මේ හැම එකක්ම ස්කෑන් කරන්න කලින් ඔයා සාම මිනිසුරු කෙනෙක් ගාවට හරි විදුහල්පති කෙනෙක් ගාවට හරි එහෙම නැත්නම් රජයේ ඉහළ ග්‍රේඩ් එකක ඉන්න කෙනෙක්ගෙන් ඔයාලට පුළුවන් මේක රබර් ස්ටෑම්ප් කරලා ට්‍රූ කොපියක් විදියට සනාථ කරගන්න. සනාථ කරාට පස්සේ මේ ඔක්කොම ස්කෑන් කරලා තමයි අප්ලෝඩ් කරන්න ඕනේ ස්කෑන් ඩොකියුමන්ට්ස් විදියට. ඉතින් ඒ විදිහට තමයි ඇප්ලයි කරන ප්‍රොසෙස් එක තියෙන සර්ටිෆිකේට්. අනිවාර්යයෙන්ම ඒ ටික අප්ලෝඩ් කරලා තමයි රෙජිස්ටර් වුණාට පස්සේ මේ ඇප්ලිකේෂන් ටික සබ්මිට් කරන්න ඕනේ. මතක තියාගන්න 14ට කලින් මේ හැමදේම කරන්න ඕනේ. ඊට දැම්ම වැඩ පටන් ගන්න වෙනවා. අවසාන මතක් කිරීම විදිහට මම මෙතනදී මතක් කරනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමත් වීමම බලපාන්නේ නැහැ යුනිවර්සිටි එකට ඉන්ටේක් වෙන්න කියන එක ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන ඩොකියුමන්ට් එක. අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් එක කියවන්න අමතක කරන්න එපා. ලින්ක්ස් පල්ලෙහා දාලා තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට අවශ්‍ය කරන උදව් ලබා ගන්න මම කිව්වා ඇකඩමි එකේ ලින්ක්ස් උත් මම පල්ලෙන් දාලා තිනවා. ඒවට ජොයින් වෙලා ඔයාට උදව් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ. ඉතින් thank you so much මේ වීඩියෝ එක බැලුවට. ඉතින් මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඔයාගේ හොඳම යාළුවන්ට මේක share කරන්න. මොකද ඔයා විතරක් නෙමෙයි ඔයාගේ යාළුවත් ගොඩ යන්න ඕනේ. වගේම
වගේ යාළුවත් එක්ක වාට එකට යුනිවර්සිටි යන්න පුළුවන් අවස්ථාව හම්බෙනවා මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ. ඒහින්ද අනිවාර්යයෙන්ම යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මම හැම එකටම රිප්ලයි කරන හින්දා. ඉතින් කමෙන්ට් එකක් දාන්න බැරි නම් පර්සනලි මොනවද ප්‍රශ්න තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ සෝෂල් මීඩියා ලින්ක්ස් තියෙනවා. ඒ ටිකට ඕන එකට මැසේජ් එකක් දාන්න. මම ඇක්ටිව් ඉන්න වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකකින් ආන්සර් එකක් දෙනවා. ඒත් එක්ක මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ education content ඒත් එක්කම science and technology දේවල් තමයි මම කතා කරන්නේ. අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න තරියසා YouTube channel එක bell icon එක click කරලා තිබ්බොත් විතරයි වීඩියෝ දාපු ගමන් notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් අපි latest ම upload කරලා තියෙන වීඩියෝ එක වගේම ඔයාට ගැලපෙන වීඩියෝ එක මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝස් උත් බලන්න මතක කරන්න එපා. ගිහිල්ලා එන්නම් ඊගා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ජය වේවා.